හායි යාළුවනේ කොහොමද ඔයාලට අද මං ආවා මගේ ලස්සන මේ ඇන්තූරියම් ටිකක් පෙන්නන්න. ඉතින් මේ මගේ ළඟ ගොඩක් නම් නෑ මේ ඇන්තූරියම් කියන ටික බලමු. ඉතින් හැබැයි යාළුවනේ ඔක්කොම නම් පෙන්නන්න වෙන්නේ නෑ. මේ උඩින් තියලා හදලා තියෙන ඇන්තූරියම් ටික තමයි මගේ පරිස්සම් වෙලා තියෙන්නේ. බිම තිබුණ ඇන්තූරියම් ටික ඔක්කොම මගේ වතුරට යට වුණා. මේ මං කලින් ගත්ත වීඩියෝ එකක්. දැන් නම් මේ වතුරට යට වෙලත් ගොඩක් කල් මාස දෙක නොවැම්බර් 29 නේ යට වුණේ. අපි දැන් මේ ජනවාරි මාසෙත් වෙලා මට මේ වීඩියෝ එක දාන්න බැරි වුණා. ඉතින් මේ උඩ තිබුණ මේ ඇන්තූරියම් ටික නම් හොඳට තියෙනවා බලන්නකෝ. මේ වැත් මල් ගොඩක් නෑ. මම ළඟදි තමයි මේ ඇන්තූරියම් හැදුවේ. අදනනම් ටික කාලෙයි අවුරුද්දක්වත් නැහැ. ඉතින් මේ මල් ටිකයි තියෙන්නේ බලන්නකෝ ඒකට එයාලගේ ලස්සන. ඉතින් මේ ටික බලමු. අපිවත් ඉතින් ගම් වතුරට යට වුණා. අය උඩ තියෙන මල් නම් පරිස්සම් වෙලා තියෙනවා. අනිත් ඒවත් ඒ වගේ තමයි. බලන්නකෝ එයාගේ රතු පාට ලස්සන. ඉරිසි ඉන්න ලස්සන. හරිය ආසාවෙන් මම මේ ඇන්තූරියම් හදන්නේ. කියන්නේ ඉස්සර හැදුවේ නැහැ. මං එච්චර ආසාවක් තිබුණේ නැහැ. මෑතකදී තමයි මට ආසාවක් තුනේ ඇන්තූරියම් හදන්න. යානම් පොහොට්ටුවක්. බලන්නකෝ ඉතින්. ඔන්න ඉන්න තව රතු කුමාරියක්. ඉන්නේ තව එක්කෙනෙක්. යා ලස්සනයි නේද යාළුවනේ. ඉස්සර මං හැදුවේ නෑ. දැන් හිතනවා අපරාධේ හැදුවනම් කියලා. අන්න රෝස පාට කෙනෙක් ඉන්නවා. දැන් දිගටම මං හදන්න බලාපොරොත්තු වෙනවා මෙයාලව. ඒකේන එක මලක් පර වෙලා එයාව කපලා අයින් කරන්න ඕනේ. අර මූල පද්ධතියම හොඳට වැඩිලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහයි මගේ මල් ටික. මේ තියන්නේ බලන්නකෝ යාගේ ලස්සන. මෙයාලා තමයි මගේ මල් තියෙන ඒවා තියෙන්නේ. බිම තිබුණේ ඒවා ගොඩක් මල් නැහැ. පොඩි පැලත් එක්ක තිබුණේ. ඒවා තමයි වතුරට යට වෙලා තිබුණේ. මේ යාළුවනේ ඊළඟට තියෙන්නේ මේ බිම තිබිච්ච ටික. බලන්නකෝ. අර පෙරලිලා වතුරට යට වෙලා මේවා උඩ මේ කොළ රුඩුව නම් තිබුණා. මං ඒවත් අයින් කරලා තමයි මේ විදිහට වීඩියෝ එක ගත්තේ. නැත්තම් කැත නිසා අර තව මඩ පාට තියෙන්නේ. ඉතින් මේ ටික මේ යථා තත්වයට පත් කරගෙන අලුතෙන් පාද්දි එහෙම සකස් කරලා මේවා ඉන්දවලා ඔයාලට මං මේ වීඩියෝ එකක් අරන් එන්නම් අලුත් කරගෙන. ඉතින් ඔහොම තමයි. වතුර නිසා වෙච්ච විනාශය ඉතින් ඔය සමහර පැනල නම් අර පොඩ්ඩක් කරකුට්ටම් වෙලා ගිහින් තියෙනවා. පෙරලිලා පේනවනේ. ඒවා ඉතින් මං හදාගෙන කරගෙන ආයෙත් වීඩියෝ එකකින් හම්බෙන්නම් ඔයාලත් එක්ක. මාව බලපු ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි.
ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඉතින් මේ හැමදාම මයිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ආදරෙයි. ඔයාලට තෙරුවන් සරණයි.